වීඩියෝ කරන්න යන්නේ රිමෝට් කාර් එකක් හදන විදිය. ඒකේ චැසිය. ඒකේ උඩ කෑල්ල නැත්තම් ඔය වාහනේ මේක. ඒක කැමති විදිහකට ඔයගොල්ලෝ පාට කරගන්න. තව අපිට මෝටර ඕනේ ඉස්සරහට සහ පස්සට යන්න. හැරවෙන්න ඒක ඕනේ. රෝද ඕනේ. ඒකේ මේ රෝද ඕනේ. බැටරියක් ඕනේ. ඩ්‍රෝන් බැටරිය වගේ MP 1200 වගේ. ස්ක්‍රූප්පණියක් ඕනේ. ඇනත් ඕනේ. මං ගාව යන පෙට්ටියක්ම තියෙනවා හින්දා අවුලන්නේ. 9 වෝල්ට් එකක් ඕනේ. ඒකට හරියන සර්කිට් එකක් ඕනේ. බැටරි charge කරගන්න chargerයක් තියෙන්න ඕනේ. තව glue gun එකක් ඕනේ. මම නම් එක වයර් එක අහලමයි තියෙන්නේ. දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු. යන්නම තිබුණා තව දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට කියන්න. ඒ තමා මේ හැරවෙන්න තියෙන මේ පොඩි කෑල්ල රෝද දැන් දාන්න එපයිනේ. තව දැති රෝද වගේ එකක් ඕනේ. තව ඒකට වහන්න අර තියෙනෝනේ කෑල්ල. තව පිටිපස්සේ මෙන්න මේක ඕනේ. තව ඕන දේවල් තියෙනවා. මම ඒවා පස්සේ මැදදී කියන්නම්. තව එකක් තියෙනවා. ඒ තමයි මේක. ඒක එන ගැලවීම සහ මේ එන ඒකට දාන්න අවශ්‍ය කරන එක පටන් ගමු. ගේ චැසිය ගමු. අරගෙන ග්ලූ ගන් එක අපි ඔන් කරලා තියාගමු. අරගෙන අපි දැන් අර DC මෝටරේ අරගන්න. අරගෙන මෙන්න මෙහෙම දාලා අර අපිට අවශ්‍යයි කිව්ව මේ පිටිපස්සේ දාන මෙන්න මේක ඕනේ. ග්ලූ ගන් එක රත් වෙනකම් පොඩ්ඩක් එලා ඉන්න ඕනේ. මේක රත් වෙලා ඇති. අපි දැන් එහෙනම් අරක දැන් අපිට පෙන්නපු ඉස්සලා කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල මෙතෙන්ද තියලා සෙට් කරා. තියලා චුට්ටක් මේ කෑල්ලක් තියෙනවා අයින් කරන්න. ග්ලූ ගන් එක අරන් මෙහෙම තියන්න. නැත්තම් අපේ ගැලවෙන මේකේ ඇන දාන තියෙන එක ගැලවිලා. මේක චුට්ටක් වේලෙනකම් පොඩි වෙලාවක් ඉන්න. පේනවනේ ඔයගොල්ලන්ට. දැන් ඒක ඇලවිලා ඉවරයි. දැන් අපි ඊළඟ වැඩේට යමු. අපි දැන් අර අපි කොළ පාට මේකක් හොයාගත්තේ. ඒකයි මෙන්න මේකයි තියන්න. තියලා ඒක මෙන්න මෙතනින් තියන්න. අර මේ කොළ පාට කෑල්ල මෙන්න මෙහෙම එක සෙට් කරගන්න. සෙට් කළා මෙන්න මේව එක අස්සට දාගන්න සෙට් වෙන්න දන්නවනේ. සෙට් වෙන්න හදාගන්න. ඔන්නම. දැන් ඒක හරි. එතන ඒ ටික හරි. එතකොට අර හෙල්ලෙනවනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෝටරේ දාගන්න. පේනවද? මෝටරේ දාගෙන අපට අර හැරවෙන්න තියෙන මේ දෙක රෝද දෙක තියෙන්නේ. ඒ දෙක හරියට සෙට් වෙන්න දාගන්න. මට වැරදුනා එක පොඩ්ඩක්. ඔන්නම දාගන්න. හරි. ඊට පස්සේ අපිට අර කෑල්ලක් තියෙන්නේ. ඒ කෑල්ල හරියට මේකට හරියන විදිහට දාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ ඇන ටික සෙට් කරගන්න. පේනවනේ? දැන් අපි එහෙනම් ඇන ටික සෙට් කරමු. පළවෙනි එක මෙතන දාගන්න. ඇන සෙට් කරගන්න විදිය. දෙවෙනි ඇනෙත් දාගමු. තුන්වෙනි ඇනේ දාගන්න. මම ඇන ටිකක් එහෙම ළඟින් තියාගත්තා කෝකටත් හදිස්සි වෙයි කියලා. ඒ ඇනෙත් එහෙනම් දාගන්න.
ඔන්න අපගේ දැන් චැසිය වැඩ ටික ඉවරයි. අපිට දැන් සර්කිට් එක තමයි හදාගන්න තියෙන්නේ. අපේ මෝටර් ටික දාලා හදලා ඉවරයි. එහෙනම් අපි part 2 එකෙන් හම්බෙමු. උඩ චැසිය දාලා සර්කිට් එක දාලා බැටරි දාලා පදින විදිය.